ඔන්න ඉතින් නේචර් ඔෆ් ශ්‍රී ලංකා තුලින් අපි ගේන ඔයාලට ලංකාවේ සංචාරක ආකර්ෂණ දිනාගත්ත හොඳම ස්ථානය. ඉතින් මුලින්ම මේ ගේන වීඩියෝ එක ලංකාවට අභිමානයක් වුණ ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් වුණ ස්ථානයට තමයි අපි යන්නේ. ඉතින් අපි මුල ඉඳලා අගට මෙතන කොහොමද කොයි වගේද කියන එක පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් ගේනවා. ඉතින් රැඳිලා ඉන්න නේචර් ඔෆ් ශ්‍රී ලංකා එක්ක මේ වගේම වීඩියෝස් අපි ගේනවා ඉදිරියටත්. ඉතින් අපි ගිහින් බලමු කොයි වගේද අද මේ ගේන වීඩියෝ එක අපි යන ස්ථානේ කොහෙද තියෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් සීගිරිය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සහ ලෝක උරුමයක් ලෙස සම්මත වූ ඉතිහාසමය වැදගත් ස්ථානයක්. මේකට අපි ලයන් රොක් නැත්නම් සිංහගිරිය කියලා හඳුන්වනවා. ඉතින් මේක ඉදිකරලා තියෙන කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 495 අතරදී. ඉතින් අපි අද බලන්න යන මේ පර්වතය උස මීටර් 200ක් වෙනවා. ඒ වගේම තමයි ඉහළට අපිට පියවර 1200කට වැඩිය යන්නත් තියෙනවා. ඒ වගේම තමයි ලෝකේ වගේම ලංකාවේ ප්‍රසිද්ධ සිංහ දොරටුව තියෙනවා. ඒ වගේම තමයි බිත්තිසිතුවම් තියෙනවා. කැටපත් බිත්තිය තියෙනවා. ඒ වගේම තමයි මේ කියන්න ඕන උද්‍යාන තියෙනවා. සුන්දර අලංකාර උද්‍යාන තියෙනවා. මේක ඇත්තටම 1982 තමයි යුනෙස්කෝ උරුමයක් විදිහට ලයිස්ට්වට ඇතුළත් වුණේ. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක පාරාදීසයක් කියන නිවැරදි. ඉතින් අපි ගිහින් බලමු උඩට සීගිරිය කොයි වගේද මේ හැම එකම එකින් එකට ගිහින් බලමු කොහොමද කියලා උඩට ගිහිල්ලා. ඉතින් ඔයාලට මේ වටේටම පේන්න තියෙන ජල තටාක සහ උද්‍යානයේ ඒ තියෙන අලංකාර දර්ශන තමයි මේ ඉස්සරහින් පේන්නේ අපිට. අපි දැන් ඉස්සරහට යනවා. ඉතින් මේ ඉස්සරහට යනකොට අපිට පේනවා ඉස්සරහින් සීගිරි ගල මේ වගේ ඉස්සරහට පේනවා. ඉතින් ඒ වගේම තමයි මේ වටේටම තියෙන ජල පොකුණු සහ උද්‍යානයේ අලංකාර නිර්මාණ. ඒ කාලේ කරපු නිර්මාණ ඉතින් මේ ලස්සනටම තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන දෙපැත්තේ තියෙන වතුර මල් වැඩ කරන්නේ නැහැ. අද නම් හොඳට වැස්ස මේ ඒ වුණාට මේ අද නම් වැඩ කරන්නේ නැහැ. වතුර මල් පොඩියට වතුර පාරක් යනවා එච්චරයි. ඉතින් අපිට මේ ඉස්සරහින් පේන තැන ඉඳලා උඩට තමයි පඩිපෙළ නගින්න තියෙන්නේ. ඉතින් එහාට ඉතින් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. අපි ගිහින් බලමු උඩට කොයි වගේද කියලා. දැන් නම් මහන්සි හොඳටම. ඉතින් මම දැන් ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. මෙතනට පේනවා වටේටම ලස්සනට පේනවා. නමුත් මීට වැඩිය උඩට ලස්සනයි. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු මොනවා වගේද කියලා තව ටිකක්. දැන් අපිට ඊගාවට යන්න තියෙන්නේ සිංහපාදේ. ඉතින් මෙතනින් පේන මේ පඩිපෙළෙන් උඩට ගිහපු ගමන් සිංහපාදේ. ඔන්න ආවම සිංහපාදේ ගාවට. ඉතින් මෙතන ඉඳන් බලපුවාම සිංහපාදේ ගාවෙන් ඉඳන් බලපුවාම මේ විදිහට තමයි පේන්නේ. අද නම් වැඩි සෙනඟක් පේන්න නැහැ. ඇත්තටම මේ අද නිවාඩු දවසක් නෙවෙයි සතිය දවසක් නිසා මට හොඳට මහන්සි දෙන්න හරි අමාරුයි. ඉතින් මම දැන් සිංහපාදේ ඉඳලා උඩට යන ගමන් මෙතනට පේන විදිහේ උඩට යන ගමන් ඉන්නේ. දැන් මම මැදක් විතර ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඈතින් පේනවා අපිට පිටුරංගල. ඔයාලා හැමෝම දන්නා පිටුරංගල ගැන කිව්වහම ඉතින් එතන තමයි මේ අපිට පේන්නේ ඈතින්. ඉතින් මෙතනින් උඩට දැන් තියෙන්නේ සාමාන්‍ය පඩිපෙළ යකඩ පඩිපෙළ ඉවරයි. ඉතින් අපි උඩටම ගිහිල්ලා බලමු කොයි වගේ සීගිරිය උඩ තියෙන්නේ කියලා. ඔන්න දැන් සීගිරිය උඩටම ආවා. ඉතින් මම දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. උඩට කියන්නේ තව එක ස්ටෙප් එකේ මට යන්න තියෙන්නේ උඩටම. ඔන්න ඔතනට විතරයි යන්න තියෙන්නේ. ඔතන ඉඳන් බලපුවාම මේ වටේටම හරිම ලස්සනයි. ඉතින් සීගිරි ගල උඩ තමා මේ බලන්න වටේටම
හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඒ කාලේ හදපු නිර්මාණනේ බලන්න තාමත් ඒ විදිහටම පවතින. ඉතින් ඒ කාලේ කොහොම තාක්ෂණයක් තියෙන්නේ නැද්ද මේ වගේ ගලක් උඩට මේ බඩුව අරන් ඇවිල්ලා මෙතන මාලිගාවක් හදන්න තරම් කොයි වගේ තාක්ෂණයක් තියෙන්නේ නැතිද? ඉතින් අපිට පල්ලෙහෙන් මෙතන පොකුණුකුත් පේනවා. වතුර පොකුණු තියෙනවා. තාම ඉතින් වතුර තියෙන මේ දවස් ටික වැහැපු හින්දා ඉතින් ඔය වගේ වතුර පිරලා ඇත්තේ කලින් කොයි විදිහට තියනවා කියන්න මම දන්නේ නැහැ. මේ පේන අපි ආව පාරේ ඉතින් සෑහෙන දුරක් ආවා. ඉතින් අද මම ආපු මේ සීගිරි ගමන බලන්න මෙතනට මහන්සි වුණාට පාඩු නැහැ. බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා උඩට ඇවිල්ලා අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඉන්න ඕන තැනක් තමයි සීගිරි කියන්නේ. ඉතින් පල්ලෙහා අලුත් වැඩිය කටයුතු සිද්ධ වෙනවා. දැන් තවම ඉතින් පහලින් වැවකුත් පේනවා. ඉතින් මේක තමයි සීගිරිය ගල උඩ. ඉතින් ඔයාලා සම්පූර්ණ වීඩියෝ එක මම ගෙනල්ලා තියෙනවා සීගිරි ගල උඩ. ඉතින් මේක තමයි සීගිරිය. දැන් මම හිමීට වහින ආපහු ඈතින් පේන පිටුරංගල. ඉතින් දැන් මම පල්ලෙහාට වහින ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට තව ඉස්සරහට යනකොට මේ විදිහට තියෙනවා යන්න. ඉතින් මෙතනින් එහාට ගිහිල්ලා අපිට බලන් තියෙන කැටපත් පවුරයි බිතුසිතුවම් තියෙනවා බලන්න. ඉතින් අපි යමු ඒ තැන් වලටත් ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. ඉතින් මේ ඔයාලා දකින්න කැටපත් පවුර දැන් නම් මෙතන වෙන් කරලා ඉතින් මෙතන උඩින් අර පේන පඩිපෙළ දිගේ තමයි බිතුසිතුවම් බලන්න යන්නේ. සිතුවම් බලන්න කියන ඇත්තට මෙතනට යන්න හරි අමාරුයි මට මහන්සි නිසා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මෙච්චර වෙලා බලාගෙන හිටපු ඔයාලට ස්තුතියි. රැඳිලා ඉන්න නේචර් ශ්‍රී ලංකාවේ එක්ක මම ගේනවා මෙතනින් එහාට ලංකාවේ සුන්දර තැන් වලට ගිහිල්ලා ලස්සන වීඩියෝ. ඉතින් එකතු වෙලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් මෙච්චර වෙලා බලන් හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.